අයිබෝන් ඔබ දන්නවද ලෝකේ වෙනත් ඕනෑම රටකට වඩා අපි ශ්‍රී ලාංකිකයන් මාළු වැඩිපුර පරිභෝජනය කරන බව. මාළු පරිභෝජනය හෘද රෝග සහ දියවැඩියාව වැනි රෝග වළක්වන්න උපකාරී වෙනවා කියලා අපි අහලා තියෙනව නේද? නමුත් එසේ තිබියදී ශ්‍රී ලාංකිකයන් අතර හෘද රෝග සහ දියවැඩියාව වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් වැඩි වෙමින් තිබෙන්නේ ඇයි කියලා ඔබ නිකමටවත් හිතලා බැලුවද? ඔබ අද මේ වීඩියෝ අවසානයේ තෙක් නැරඹුවොත් මෙම රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වන අත්‍යවශ්‍ය මේද අම්ල වන ඔමේගා 3 අපි ආහාරයට ගන්නා මාළු හරහා නිවැරදිව ලබා ගන්නේ කොහොමද කියලා ඔබට දැනගන්න පුළුවන්. විශේෂයෙන්ම අපේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ක්‍රම ඔමේගා 3 විනාශ කරන්නේ කෙසේද? එය ආරක්ෂා කරගෙන ආහාරයට ගත යුත්තේ කෙසේද? ඒ වගේම වෙළඳ පොලේ ඇති ෆිෂ් ඔයිල් සප්ලිමන්ට් එකක් නිවැරදිව තෝරාගන්නේ කෙසේද යන්නත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ආරාධනා කරනවා හැමෝටම මේ විනාඩි කිහිපය අපිත් එක්ක එකතු වෙන්න කියලා. මුලින්ම අපි බලමු ඔමේගා 3 කියන්නේ මොනවද කියලා. ඔමේගා 3 කියන්නේ අපේ ශරීරයට නිපදිව නොහැකි පිටතින් ආහාර මගින් ලබා ගත යුතු මේද අම්ල වර්ගයක්. මේ ප්‍රධාන අංග දෙකක් වෙන EPA සහ DHA අපේ මොළයේ ක්‍රියාකාරීත්වයට, ඇස්වල සෞඛ්‍යයට සහ ශරීරයේ සෛල පටල ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය සංඝටක වෙනවා. ඔමේගා 3 සතු ප්‍රධාන සෞඛ්‍ය ප්‍රතිලාභ ගැන අපි දැන් සොයලා බලමු. හෘද රෝග අවදානම අඩු කිරීම. ඔමේගා 3 දමයිනි අවහිරවීම වළක්වා හෘදයාබාධ සහ ආඝාත අවදානම් අඩු කරන්න උපකාරී වෙනවා. කොලෙස්ටරෝල් මට්ටම කළමනාකරණය කිරීම. ඔමේගා 3 ශරීරයේ අහිතකර මේදේ ට්‍රයිග්ලිසරයිඩ් සහ LDL කොලෙස්ටරෝල් අඩු කර හොඳ මේදේ HDL කොලෙස්ටරෝල් ඉහළ නංවන්න ක්‍රියා කරනවා. ප්‍රදාහයන් වළක්වා ගැනීම. ශරීර අභ්‍යන්තරයේ ඇතිවන අනවශ්‍ය ප්‍රදාහයන් වළක්වන්නට ඔමේගා 3 විශාල උපකාරයක් වෙනවා. එසේනම් මෙතරම් හොඳ මේද අම්ල මාළු වල තිබියදීත් අපි ලෙඩ වෙන්නේ ඇයි? ශ්‍රී ලංකාවේ කරන ලද අධ්‍යයන වලින් හෙළි වෙලා තියෙන්නේ අපි මාළු වැඩිපුර කෑවත් බොහෝ දෙනෙකුගේ ශරීරයේ ඔමේගා 3 මට්ටම හෘද රෝග වලින් ආරක්ෂා වීමට අවශ්‍ය වන මට්ටමට වඩා අඩු බවයි. මේට ප්‍රධානතම හේතුව තමයි අපේ සාම්ප්‍රදායික ඉවුම් පිහුම් ක්‍රම. ඔමේගා 3 මේද අම්ල වැඩිපුර තිබෙන්නේ මාළු වල සම යට සහ ඇටකටු වලයි. නමුත් ගැඹුරු තෙලේ බැදීම සහ පොල් කිරි දමා මාළු හොදි පිසීම වැනි අධික රත් කරන ක්‍රම මගින් මාළු වල අඩංගු වටිනා EPA සහ DHA මේද අම්ල විශාල වශයෙන් විනාශ වී යන බව සොයාගෙන තිබෙනවා. එමගින් අපගේ ශරීරයට ඔමේගා 3 වල සැබෑ ප්‍රතිලාභය නොලැබී යනවා. අපේ සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමට නම් අපි මාළු පරිභෝජනය කරන ආකාරය වෙනස් කළ යුතුයි. ඔමේගා 3 වල උපරිම ප්‍රතිලාභ ලබා ගැනීමට අපි දැන් මේ කතා කරන ක්‍රම භාවිතා කිරීම ඉතාමත්ම වැදගත්. කුඩා මාළු තෝරාගන්න. සාලයා, හුරුල්ලා, තෝරා, බෝල්ලා සහ කුම්බලා වැනි කුඩා මාළු විශේෂවල EPA සහ DHA ඉතා ඉහළ. එමෙන්ම මෙම මාළු මසුන්ගේ ආහාර දාමේ පහළින් සිටින නිසා බැරලෝහ සහ මයික්‍රෝප්ලාස්ටික් වැනි අහිතකර සංඝටක සාන්ද්‍රයන්ද ඉතාමත් අඩුයි. ලොකු මාළු ආහාරයට ගන්නකොට අපි හැම සහ කටු ඉවත් කරලා තමයි ආහාරයට ගන්න. එතකොට අපිට මාළු වලින් ලබා ගන්න පුළුවන් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබා ගන්න බැරි වෙනවා. නමුත් කුඩා මාළු පරිභෝජනය කරනකොට සම සහ කටු ඉවත් නොකරන නිසා උපරිම පෝෂණය ලබා ගන්න පුළුවන්. මුළු මාළුවම ආහාරයට ගැනීම. මේ කුඩා මාළු සම්පූර්ණයෙන්ම එනම් සම සහ ඇට සමග ආහාරයට ගන්න. එමගින් ඔමේගා 3 උපරිමෙන් ලබා ගත හැකි අතර ඊට අමතරව කැල්සියම්, යකඩ සහ සිංක් වැනි අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථද ඔබට ලබා ගන්න පුළුවන් වෙනවා. නිවැරදිව උයන්. ගැඹුරු තෙලේ බැදීම වෙනුවට මාළු හුමාලයෙන් තම්බා හෝ ග්‍රිල් කර ආහාරයට ගන්න. මෙම මෘදු ප්‍රසීමේ ක්‍රම මගින් ඔමේගා 3 මේද අම්ල ආරක්ෂා වන අතර පෝෂ්‍ය කොටස් උපරිමව ලබා ගැනීමට හැකි වෙනවා. මාළු කිසිසේත් ආහාරයට නොගන්නා අය ශාක භක්ෂකයි නැත්නම් වෙජිටේරියන් හෝ යම්කිසි නිශ්චිත රෝගී තත්ත්වයක් ඇති අයට වෛද්‍ය උපදෙස් මත ෆිෂ් ඔයිල් අතිරේකේ නැත්නම් ෆිෂ් ඔයිල් සප්ලිමන්ට් අවශ්‍ය විය හැකියි. වෙළඳ පොලේ ඇති ෆිෂ් ඔයිල් සප්ලිමන්ට් එකක් තෝරා ගැනීමේදී ඔබ සැලකිලිමත් විය යුතු කරුණු දෙකක් තිබෙනවා. පළවෙනි එක තමයි ශක්තිය බලන්න. පැකේජයේ සඳහන් EPA සහ DHA වල එකතුව ඉහළ මට්ටමක තිබේදයි බලන්න. සෞඛ්‍ය ප්‍රතිලාභ සඳහා අවශ්‍ය මාත්‍රාව මෙම එකතුව මත රඳා පවතිනවා. පිරිසිදුකම බලන්න. හොඳ තත්ත්වයේ අතිරේක රසදිය වැනි බැරලෝහ ඉවත් කර පිරිසිදු කර තිබිය යුතුයි. මොලිකියුලරි ඩිස්ටයිල් හෝ ටෙස්ටඩ් for heavy metals වැනි සඳහන් කිරීම ලේබලයේ තිබේදයි හොඳින් පරීක්ෂා කර බලන්න. එසේනම් ඔමේගා 3 ප්‍රතිලාභ ලබන්නට අපිට අමාරු නැහැ. අපි කල යුත්තේ මාළු පරිභෝජනය කරන ආකාරයේ වෙනස් කිරීම පමණයි.